guys, welcome back to my YouTube channel. ගොඩ කාලෙකින් තමයි අද ලොන් වීඩියෝ එකක් කරන් ආවේ. මට ගොඩ දවසක් සනීප නැතුව හිටියා. ඒකයි වීඩියෝස් ගේන්න බැරි වුණේ. මගෙන් එක වීඩියෝස් ඉල්ලලා තිබ්බා. මම ඒවා ඇත්තටම කරන්න හිටියට අසනීප වුණ නිසා මට වීඩියෝස් නම් කරන්න බැරි වුණා. අසනීප වුණ දවස් ටිකේ මගේ වැඩත් කරගන්න බැරුව දැන් නම් ගොඩක් ගොඩ ගහලා තියෙන්නේ. ඒ ටික ඉක්මනින්ම ඉවර කරගන්න ඕනේ. වැඩ ටික පටන් ගන්න කලින් ටේබල් එක උඩ ක්ලීන් කරා. මොකද ගොඩ දවසක් බලන්න බැරි වුණ නිසා ඔක්කොම බඩු ටේබල් එක උඩ තමයි තියලා තිබුණේ. නංගිලා මල්ලිලා ගොඩ දෙනෙක් මට මැසේජ් කරලා අන්තිම මාසේ වැඩ කරන්න ඕනි විදිහ එහෙම අහලා තිබ්බා. පුළුවන් නම් වීඩියෝ එකක් කරන්න කියලා. ඇත්තටම මට අසනීප වුණ නිසා තමයි මේ ටික කරගන්න බැරි වුණේ. මොකද ඊට පස්සේ මගේ වැඩ ටික ඉවර කරනකොට ඇත්තටම මේ ටික කරන්න වෙලාව මදි වුණා මට. කැම්පස් පටන් ගන්න කලින් කරන IT කෝස්, එතකොට ඉංග්ලිෂ් කෝස් එහෙම තියෙනවානේ. අන්න ඒ වගේ වැඩ තමයි මම මේ දවස් ටිකේ කරන්නේ. තව වෙන කෝස් එකකුත් මම කරනවා. ඒ වගේ වැඩ තමයි මට ඔය ගොඩ ගහලා තියෙන්නේ. ඔන්න දැන් ටේබල් එක නම් ක්ලීන් කරලා ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ වැඩ ටික පටන් ගන්න තමයි. මම අර ඉස්සර වෙලා කියපු කෝසස් වල මට රෙකෝඩින්ග්ස් වගේක් බලන්න තියෙනවා. ඒ වගේම නෝට්ස් ටිකකුත් තියෙනවා ලියන්න. ඒ ටික තමයි ඉතින් අද කරන්න තියෙන්නේ. මුලින්ම නෝට්ස් ටික ලියන්න පටන් ගත්තා. මම printed notes පාඩම් කරන්න එච්චර කැමති නෑ. ඒ නිසා තමයි නෝට්ස් ලියන්නේ. භාගයක් නම් print කරගත්තා. ලිව්වනම් හොඳයි කියලා හිතෙන නෝට්ස් ටික තමයි ලියන්න ගත්තේ. භාගයක් ලියලා ඉවර වෙනකොට බඩගින්නක් ආවා. ඒ නිසා ඉතුරු වැඩ ටික කරන්න කලින් උදේට කාලම ආවා. කාලා ඉවර වෙලා ලියලිය හිටපු නෝට් එකේ ඉතුරු ටික තමයි ලියන්න ගත්තේ. මොකද මම ගොඩක් ලියලා ඉවර කරා. තව පොඩ්ඩක් තමයි ඉතුරු වෙලා තිබුණේ.
ඊළඟට මට තිබුණේ ක්ලාස් එකේ ළමයි කරපු පේපර්ස් ටික බලන්න. ඊට පස්සේ ඉතින් ඒ ටිකත් බලලා ඉවර කරා. පේපර්ස් ටික බලලා ඉවර වෙනකොට හවස් වෙලා තිබුණේ. ඊළඟට නාලා හැම චුට්ටක් වෙලා හිටියා. මොකද රෑ වෙලා තව වැඩ ටිකක් තියෙනවා මට කරන්න. ඊළඟට පහන එහෙම තියලා ඉතුරු වැඩ ටික කරන්න පටන් ගත්තා. තවත් මට තිබ්බා නෝට්ස් අගයක් ලියන්න. මුලින්ම ඒ ටික ලියලා ඉවර කරා. ඊට පස්සේ ඊළඟ මාසේ බයෝ එසේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න ඕනේ 27 නංගිල මල්ලිලට. ඒකට ඕනේ ටියුට් එකක් මං හදන්න හිතුවා MCQ structured essays දාලා ඒ වගේම අන්තිමට mind map එකක් දාලා ඊට පස්සේ ඒ ටියුට් එකෙත් ටිකක් හැදුවා. වැඩ ඔක්කොම ඉවර වෙද්දී හොඳටම රෑ වෙලා තිබුණේ. දැන් ඉතින් නිදාගන්න තමයි තියෙන්නේ. මම මේ වීඩියෝ එක දාද්දී ඔයාලට A level exam එකට තව දවස් 2-3 වගේ ඉතුරු වෙලා තියෙයි. ඔයාලා මේ දවස්වල මහන්සි වෙලා පාඩම් කරනවා ඇති. ඉතුරු දවස් ටිකෙත් හොඳට මහන්සි වෙලා පාඩම් කරලා exam එක හොඳට කරන්න මම ඔයාලා හැමෝටම wish කරනවා. එහෙනම් හැමෝටම good luck. ගිහින් එන්නම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝම හොඳට පාඩම් කරන්න පරිස්සමින් ඉන්න. bye.